ආයුබෝවන් හංසි ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ ජෙලි පුඩින් එකක්. මේ ජෙලි පුඩින් එක හදන්න අපට ද්‍රව්‍ය දෙකක් විතරයි අවශ්‍ය වෙන්නේ. හරිම රසවත් ජෙලි පුඩින් එකක්. ගෙදරට අමුත්තෝ ආපු වෙලාවකට උනත් හරිම ඉක්මනින් වගේම අඩු වේදමකින් හදලා අමුත්තන්ට පිළිගන්නන්න පුළුවන් රසවත් අතුරුපසක් තමයි මේ. එහෙනම් ඉතින් වැඩි කතා බහක් නැතුව අපි බලමු කොහොමද මේ රසවත් ජෙලි පුඩින් එක මම හදාගන්නේ කියලා. මම මේ ජෙලි පුඩින් එක හදන්න පාට 3කින් ජෙලි පැකට් ගත්තා. දම් පාට, කොළ පාට, ඒ වගේම රෝස පාට. ඒ වගේම අපට අවශ්‍ය වෙනවා යෝගට් දෙකක්. මුලින්ම මම දම් පාට ජෙලි පැකට් එක අරගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ඒක දිය කරගන්නවා. දැන් මම මේ විදියට වීදුරු දෙකක් අරගෙන මම හදාගත්ත ජෙලි මිශ්‍රණය සමානව කොටස් දෙකකට වෙන් කරගන්නවා. ඊට පස්සේ මම ඒ එක වීදුරුවක තියෙන ජෙලි ප්‍රමාණය අරගෙන ඒක බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒකට මම ගත්ත යෝගට් එකකින් භාගයකුත් එකතු කරලා ඒ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගත්තාම මේ විදියට තමයි ජෙලි එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. මුලින්ම මම අපි ජෙලි ටික දාන භාජනය අරගෙන මම මේ වගේ වීදුරු ගත්තේ. ඒකට අපි යෝගට් දාලා හදාගත්ත ජෙලි මිශ්‍රණය එකතු කරනවා. එකතු කරලා මම මේක ෆ්‍රිජ් එකේ දානවා. මම නම් ෆ්‍රිජ් එකේ පීසර් එක කොටසේ තමයි දැම්මේ. දාලා විනාඩි 30ක් වගේ යනකොට ජෙලි එක හොඳට සෙට් වුණා. ඊට පස්සේ අරගෙන අපි අර කලින් හදලා තියාගත්ත අනිත් ජෙලි මිශ්‍රණයේ කොටස මේකට උඩින් එකතු කරනවා. එකතු කරලා ආයෙත් ෆ්‍රිජ් එකේ දාලා විනාඩි 30ක් වගේ තියෙනවා. ඒ අතරේදී අපි ගන්න අනිත් පාට ජෙලි පැකට් එක හදාගෙන ඒ මිශ්‍රණය නිවෙන්න තියාගන්න ඕනි. ඒ විදියට පාට වර්ග 3ම සැරෙන් සැරේ මේ විදියට එකතු කරලා සෙට් වෙන්න දෙන්න ඕනේ.
ඉතින් මම හදාගත්ත ජෙලි පුඩින් එක අන්තිමට මේ විදියට තමයි තිබුණේ. ඒක හරිම ලස්සනයි වගේම හරිම රසවත් විදියට තිබුණා. ඉතින් ඔයාලත් මේ ජෙලි පුඩින් එක හදලා රස බලන්න. එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.